ශ්‍රී ලංකාවේ නීතිය අනුව කරුණු කාරණා සම්පූර්ණ කරලා වළංගු විවාහයකට පත්වෙලා ඉන්න යුවලකට නීතිය අනුව අවශ්‍ය නම් දික්කසාද වීමේ හැකියාව පවතිනවා. විවාහ වීම සාපේක්ෂව පහසු දෙයක් වුණත් දික්කසාද වීම ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ දෙන්නෙක් කැමැත්තෙන් විවාහ වුණත් කැමැත්තෙන් දික්කසාද වෙන්න පුළුවන් කමක් නැහැ. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 42 වෙනි පරිච්ඡේදය අඩංගු විධිවිධාන අනුව කටයුතු කරලා තමයි ලංකාව තුළ දික්කසාද වීමක් නීත්‍යානුකූලව ගන්න පුළුවන් වෙන්නේ. ඒක නඩු තීන්දුවක සඳහන් වෙනවා අහිංසක කලත්‍රයාට දික්කසාදය ලබාගත හැකි බව. ඒ ඔහු හෝ ඇය අසාධාරණයට ලක් වෙලා කියලා අධිකරණය ඔප්පු වුණොත්. සාමාන්‍ය ආකාරයට දික්කසාදය ලබා ගන්න නම් සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය අනුව පහත හේතු එකක් හෝ කිහිපයක් සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. පළමුවැන්න වෙන්නේ ද්වේෂ සහගත ලෙස අතහැර යාම. දෙවැන්න වෙන්නේ විවාහ වෙන අවස්ථාවේදී පවතින සුවකල නොහැකි ලිංගික බෙලහීනතාවය. තුන්වැන්න වෙන්නේ අනාචාරයේ හැසිරීම. මේ හේතුවලට අමතරව වසර 7ක් හෝ ඊට වැඩි කාලයක් වාසයෙන් හා සංවාසයෙන් වෙන්ව ඉන්නව නම් හෝ වසර 2ක අධිකරණය මගින් වෙන්වීමේ තීන්දුවක් ලබාගෙන ඉන්නව නම් ඒ අනුව දික්කසාදය ලබාගත හැකි වෙනවා. පළමු හේතුව විදියට නම් කරන ද්වේෂ සහගත ලෙස හැර යාම හෝ අනුමිත ද්වේෂ සහගත ලෙස හැර යාම කියලා කියන්නේ එක පාර්ශවයක් තමන්ගේ අනිත් පාර්ශවය අත්හැරලා විවාහ සබඳතාවය සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා නම් දික්කසාදය ඉල්ලලා නඩු පැවරීම කරන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කිරීමට. මීට අමතරව බලනකොට නිවසේදී එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට තදබල ලෙස වද දීම්, ශාරීරික හිංසනය, එනවැදීම් වගේ දේවල් කරනවා නම් ඒ තුලින් හානියටපත් පුද්ගලයාට පුළුවන් වෙනවා විවාහ සබඳතා අතහැර යනවා නම් දික්කසාදය ලබා ගන්න. දෙවන හේතුව වෙන්නේ විවාහ වෙන අවස්ථාවේ පවතින සුවකල නොහැකි ලිංගික බෙලහීනතාවය. මේකෙදි ප්‍රධානම කාරණයක් වෙන්නේ මේ ලිංගික බෙලහීනතාවය විවාහ වීමට කලින්ද පස්සේද ඇති වුනේ කියන කාරණය. මේ ලිංගික බෙලහීනතාවය විවාහයට පස්සේද කලින්ද ඇති වුනේ කියලා සලකා බැලීමත් සුවකල නොහැකි එකක්ද කියලා ඔප්පු කිරීමත් මත අධිකරණය දික්කසාදය ලබා දීමට කටයුතු කරනවා. තුන්වැන්න වෙන්නේ අනාචාරය. අනාචාරය හැසිරෙනවා කියලා දික්කසාද වීමට හේතුවක් වෙන්නේ දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක් වෙනත් අයෙක් එක්ක අමුසමයන් විදිහට හැසිරෙනවා කියලා අධිකරණය ඔප්පු කිරීම. මෙම අනාචාරය ඔප්පු කරන්න සාක්ෂි විදියට දුරකථන සංවාද, ඡායාරූප, දුරකථන විල්පත් වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම හෝටල් කාමරවල ලැබුම් ගත්තා නම් එම ලැබුම් ගැනීම ඔප්පු කළ හැකි ලිපි, විල්පත්, ඡායාරූප වගේ දේවල් සාක්ෂි විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වගේ නඩුවක වෙනත් පිරිමි කෙනෙක්ට දාව කාන්තාවකට දරුවෙක් ඉන්නව නම් ඒ දරුවා හොඳ සාක්ෂියක් වෙනවා දික්කසාදය ලබා ගන්න. ඒ වගේම එහෙම අවස්ථාවක දික්කසාද නඩුවට කාන්තාව අනාචාරයේ හැසිරුණු පුද්ගලයා සම විත්තිකරුවෙක් බවට පත් කරලා ඔහුගෙන් වන්දි ලබා ගන්න උනත් පුළුවන් වෙනවා. කාන්තාවක් උනත් තුන්වෙනි පාර්ශවකාරිය විදියට ඔප්පු වුණොත් ඒ වන්දි ගැනීම සිදු කරන්න පුළුවන් වෙනවා ඒ කාන්තාවගෙන්. මේ ඔක්කොම දේවල් සාමාන්‍ය නීති යටතේ දික්කසාදය ලබා ගැනීම වෙනවා. ඒත් ලංකාවේ තියෙනවා සමහර ජන සමාජවලට වෙන් වෙලා ඇති විශේෂ නීති පද්ධති. උඩරට නීතිය, මුස්ලිම් නීතිය මේ වගේ විශේෂ නීති පද්ධති වෙනවා. මේවා ආගමික, සංස්කෘතික, සමාජීය වශයෙන් නැතිවුණු නීති පද්ධති වෙනවා. උඩරට නීතිය අනුව විවාහ වෙලා තියෙන අයට අධිකරණයට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දික්කසාද වෙන්න අවශ්‍ය නම් ඒ අයට දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේ දික්කසාදය ඉල්ලුම් කිරීමෙන් වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් දික්කසාදය ලබා ගැනීමට හැකි තත්ත්වයක් පවතිනවා. උඩරට නීතිය අනුව දික්කසාද වීමට මෙන්න මේ අවශ්‍යතා ප්‍රමාණවත් වෙනවා. පළවෙනි අවශ්‍යතාවය වෙන්නේ දෙපාර්ශ්වයම දික්කසාද වීමට කැමැති වීම. දෙවැන්න වෙන්නේ එක් පාර්ශවයක වැරදි ඉදිරිපත් වීම. තුන්වැන්න වෙන්නේ කාලය මත පදනම් වූ යම් යම් හේතු ඇතිවීම. ඒ කියන්නේ දීර්ඝ කාලයක් දෙන්න වෙන්ව සිටීම, අත්හැර යෑම, දෙපාර්ශවයටම සතුටෙන් එකට සිටීමට නොහැකි වීම වගේ හේතු. මේ වගේ සාධාරණ අවශ්‍යතා සහ හේතු මත දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමෙන් උඩරට නීතිය යටතේ දෙන්නෙක්ට දික්කසාද වෙන්න පුළුවන් කමක් තියෙනවා.
මුස්ලිම් නීති අනුව සිදු කරන විවාහයක් නම් ඒ විවාහය පවතින්නේ ඒ ආගමික හා සංස්කෘතියට අදාළව සැකසුණු මුස්ලිම් නීති පද්ධතිය මත. කාති අධිකරණය තමයි මුස්ලිම් දික්කසාදය ලබා දීමට කටයුතු කරන්නේ. කාති අධිකරණයේ නීතිඥවරු පෙනී ඉන්නේ නැහැ. අධිකරණ කමිටුවක් ඉදිරියේ තමයි කරුණු දැක්වීම කරලා දික්කසාදය ලබා ගන්නේ. මුස්ලිම් නීතිය අනුව දික්කසාද ක්‍රම කීපයක් පවතිනවා. තලාක්, ෆසා, කුලා කියන ක්‍රම තමයි මුස්ලිම් දික්කසාද ක්‍රම වෙන්නේ. තලාක් ක්‍රමය ස්වාමියා ආරම්භ කරන දික්කසාද ඉල්ලීමක්. මේකෙදී වරද ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මාසික කාලයක් දෙදෙනා සමාදාන කරන්න උත්සාහ කරලා සාර්ථක නැත්නම් දික්කසාදය ලබා දෙනවා. ෆසාහ් ක්‍රමයේදී දික්කසාදය ඉල්ලන්නේ බිරිඳ විසින්. මේ සඳහා වරද ඔප්පු කරන්න ඕන වෙනවා. ස්වාමියාගේ බෙලහීන වීම, නඩත්තු නොදීම, ක්‍රූර හැසිරීම වගේ දේවල් ඔප්පු කරන්න වෙනවා. කුලා දික්කසාදය වෙන්නේ දෑවැද්ද ආපසු ලබා දීමට එකඟ වීම මත. ස්වාමියාගේ කැමැත්ත ඇතිව දික්කසාද වීම මේකෙදි සිදු වෙනවා. අන්‍යෝන්‍ය එකඟ වීම මත විවාහය අවසන් කර දික්කසාද වීමට අවශ්‍ය නීති සම්පාදනය වෙමින් පවතිනවා වුණත් තවමත් ඒව ලංකාවේ ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ. දික්කසාද වෙන්න හිතනව නම් මෙන්න මේ දේවල් අවබෝධ කරගෙන තමයි ඔයාලා නීතිඥ කෙනෙක් හමු වෙන්න යන්න ඕන වෙන්නේ. අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා bell button එකත් click කරගෙනම යන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.